බඩට සැරටම වදින ව්‍යායාමයක් තමයි මේ මැරිච්ච කුරුමිනියා. ඒ කියන්නේ ඩෙඩ් බග් කියලා තමයි මේ ව්‍යායාමයට කියන්නේ. කරන විදිය බලමුකෝ. මුලින්ම ඔහම නිදාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ බඩේ මාංශ පේශීන් තද වෙන විදිහට ඔළුව උස්සලා අල්ල ගන්නවා උකුල ඇතුළට හරවලා. කොඳු යට වේලේ බිමට තද වෙලා තියෙන්න ඕනේ. කකුල් උන්නොම උඩට උස්සනවා කකුල් දෙකත්. ධනිස් නමන්න ඕනේ නැත්තම් මේ කකුල පිටිපස්සේ හැම්ස්ට්‍රින්ග් පේශිය ව්‍යායාමයේ පරාසය සීමා කරනවා. හැමතිස්සෙම කකුල් නමලම තමයි තියෙන්නේ. පේනවනේ අත් දෙක කකුල් දෙක ගමන් කරන විදිය මාරුවෙන් මාරුවට. මේක කරද්දී අපි මතක තියාගන්න ඕනේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒ තමයි කොන්ද හැමතිස්සෙම බිමට තද කරලා තියාගන්න ඕනේ. කොන්ද ඉස්සෙන්න එහෙම දෙන්න එපා. ඒකයි මේ ඔළුව උස්සලා තියාගන්න. නිකට පපුවේ ගෑවෙන්න ඔළුව උස්සලා තියාගන්න එක තමයි කරන්න ඕනේ. විනාඩි වලින් තමයි මේක මනින්නේ. වාර ගණන් වලින් නෙමෙයි. විනාඩි 3ක්. ඒ කියන්නේ විනාඩිය ගානේ 3 පාරක්. බඩට ව්‍යායාම කරන්න එපා කියලා ජනප්‍රිය වෙන්න රැල්ලට තියෙන ගොන් කතාවලට අහුම්කම් දෙන්න එපා. අනිත් හැම මාංශ පේශියකටම වගේ බඩටත් ව්‍යායාම කරන්න.